ඔන්න ගයිස් අද අපි ආවා ගෝල් ෆේස් එකට. මේකේ අද කානිවල් එකක් තියෙනවා. අපි ඒක බලන්න තමයි ආවේ. ක්‍රිස්මස් එකත් එක්ක තමයි මේ කානිවල් එක පටන් ගන්නෙ. දැනගත් විදිහට මේකේ ගොඩක් ගේම්ස් තියෙනවා, ඇඩ්වෙන්චර් රයිඩ්ස් තියෙනවා. අපි ගිහින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ගෝල් ෆේස් එකට ආපු ගමන් ගයිස් ඔයගොල්ලන්ට කෙලින්ම පේන්නේ මෙන්න මේ බිල්ඩින් එක. හයිලයිට් කරලා පේනවා මේක හරිම ලස්සනයි. මේකට කියන්නේ ITC රත්නදීප. මේක ලක්ෂරි හොටෙල් එකක් 5 ස්ටාර්. මේකෙන් ගෝල් ෆේස් එකේ තියෙන වයිබ් එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා මේ බිල්ඩින් එකේ. මොකද මේකේ යන ලයිට් මේ ලයින්ස් වලින් මාරම ලස්සනක් එනවා මේ එන්වයරන්මන්ට් එකට. මේකෙන් සෑහෙන ලොකු වයිබ් එකක් ඇවිල්ලා තියෙනවා මේ ගෝල් ෆේස් එකට. ඉස්සරහට යනකොට ගයිස් අපිට පේනවා වන් ගෝල් ෆේස් මෝල් එක පිටිපස්සෙන් පේන එක. ඒකත් හරිම ලස්සනයි සරසලා තියෙන ලයිට් ලයින්ස් වලින්. මේ මුළු ස්ට්‍රීට් එකම ලයිට් ලයින්ස් වලින් සරසලා තියෙන්නේ. මම හිතන්නේ ඌබීට්ස් වලින් තමයි කරලා තියෙන්නේ. මේ උඩ එල්ලලා තිබ්බා මේ ඌබීට්ස් බොක්ස් ලයිට් දාලා. අපි ගිහින් බලමු මේක ඇතුළට දැන් මොනවාද තියෙන කානිවල් එකේ කියලා. සෑහෙන ක්‍රවුඩ් එකක් ඇවිල්ලා තියෙනවා ගයිස් මෙතෙන්ට. මේ කානිවල් එකත් එක්ක තමයි මේ ක්‍රවුඩ් එක වැඩි වෙලා තියෙන්නේ. වෙනදටත් ඉන්නවා. අපි යමු ගයිස් ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා බලන්න. බලමු අපිට පළවෙනිට හම්බෙන රයිඩ් එක මොකක්ද කියලා. චූටි ළමයින්ගේ කියුට්ස් බැලුන් වගේ තියෙනවා මෙතන. හරිම ලස්සනයි. ඔන්න ගයිස් අපිට හම්බුණා පළවෙනි ඇඩ්වෙන්චර් රයිඩ් එක. බලමු ඉස්සරහට ගිහින් මොකක්ද මේක කියලා. පේන විදිහට මේක නිකන් මේ වටේ කැරකෙනවා වගේ එකක් තමයි තියෙන්නේ. බලමු ළඟටම ගිහින් මේක මොන වගේද කියලා පොඩ්ඩක්. මේක ගයිස් මෙහෙම කැරකෙනවත් එක්ක මේ වගේ උඩ පල්ලේ යන එකක් තමයි තියෙන්නේ මම හිතන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. සේෆ්ටි පැත්ත නම් හොඳයි වගේ ගයිස්. මේක අර ලොක් වෙනවා මේ ෂෝල්ඩර් එකත් එක්ක ලොක් එකක් වැටෙන උඩින්. මේක ගයිස් පොඩ්ඩක් මේ හිතුවට කැරකෙනවා හයියෙන්. මේ මම හිතන්නේ දැන්ට ස්ලෝ යන්නේ. මේක ස්පීඩ් එක ටික ටික වැඩි වෙනවා ගයිස්. මම හිතන්නේ මේ මට තේරුම් ටික ටික වැඩි වෙනවා. ස්පීඩ් එක වැඩි වුණා ගයිස් දැන් නම්. ඔයාලට පේනවා ඇති මේ හයියෙන් කැරගෙනවා දැන්. ඒ කියන්නේ මට කැමරාවකටත් පේන නිකන් පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ යනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් ටිකක් ස්පීඩ් එකක් තියෙනවා මේකේ. ඔයගොල්ලන්ට හැමදාම දැන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනවා මේගොල්ලෝ මේ පොඩ්ඩක් කෑ ගහනවා වගේ. ඒ කියන්නේ මේකේ ස්පීඩ් එකත් එක්ක ඒගොල්ලෝ කෑ ගහනවා ඇති. මේක නතර වෙන පාටක් නෑ ගයිස්. මේගොල්ලෝ මෙහෙම කරගෙන ගමන් අපි යම් බලන්න ඊළඟ රයිඩ් එක මොකද්ද කියලා. බලමු ඉස්සරහට ගියේ මොකද්ද අපිට ඊළඟට හම්බෙන්නේ කියලා. ඔන්න ගයිස් අපිට හම්බුණා මේ පොඩි ළමයින්ගේ කාසල් එකක්. මේක මේ එයා වලින් තමයි පුම්බලා තියෙන්නේ. මේකේ පොඩි ළමයින්ට ටිකට් මම හිතන්නේ රුපියල් 200 එක්කෙනෙක්ට. විනාඩි 15ක් වගේ මේ ප්ලේ ටයිම් එකක් දෙනවා මේගොල්ලන්ට මේක සෙල්ලම් කරන්න. ඔන්න ගයිස් අපිට හම්බුණා කොට්ටුමි ෆුඩ් ට්‍රක් එකක්. මේ වගේ මේ ට්‍රක්ස් මෙතන ගොඩක් තිබ්බා. මේ කියන්නේ කොට්ටුමි තිබ්බා, ඊට මයිලෝ, නෙස්කැෆේ. මේකේ ගොඩක් ෆුඩ් ස්ටෝල් තියෙනවා ගයිස්. හැමතැනම වගේ. ගිහින් බලමු ගයිස් ඉස්සරහට මොකද්ද අපිට හම්බෙන්නේ කියලා ඊළඟට. ඔන්න ගයිස් පොඩි ගේම් එකක් හම්බුණා. මේක ඈතට ලස්සනට පේනවා දිලිසෙන්න. බලමු ළඟට ගිහින් මේක මොකද්ද කියලා. මේ දෙකේම ටෙඩි බෙයර්ස්ලා ඉන්නවා ගයිස් ඇතුලේ. මේක ප්ලේ කරන් තියෙන්නේ මේ කොයින්ස් දාලා. ඒ කියන්නේ රුපියල් 100ක් දාන්න ඕනේ. එතන තියෙන පොඩි යට මේකක්. එතනින් 100ක් දැම්මම අපිට ප්ලේ කරන්න පුළුවන්. මේක කරන් තියෙන්නේ ගයිස් උඩ තියෙන ආම් එක අපිට ඕන ටෙඩි ගාවට ගිහිල්ලා ওই දිස්න ගහන බටන් එක ලයිට් පත් වෙන බටන් එක ඔබන්න තියෙන්නේ. ඒකලේ ආම්මේ පල්ලෙහාට එනවා. යාම් එකේ ටෙඩි කෙනෙක් පැටලුනොත් ඒ පැටලිච්ච ටෙඩිව අපිට හම්බ වෙනවා ගයිස්. පොඩි ලකි ගේම් එකක් මේක. ඔන්න ගයිස් මට හම්බුණා ඊළඟ රයිඩ් එක. මේක කවුරුත් දන්නවා කතුරුන් සිල්ලාව. බලමු අපි මේ කොහොමද පදින්නේ කියලා කට්ටිය. ටිකක් ළඟට යන් ගයිස්.
ළඟට ගිහින් බලමු කොහොමද මේක පදින්නේ කියලා මේගොල්ලෝ. හැබැයි මේක ගයිස් පොඩ්ඩක් වෙලා යනවා කට්ටිය නගන්නේ බස්සන්නේ. මොකද මේ ඉතින් එක්කෙනා මේ පල්ලයට අරන්නේ බස්සන්න ඕනේ. ඒකකොට ටිකක් වෙලා යනවා මේක පටන් ගන්න. ඔන්න දැන් ගයිස් පටන් ගත්තා. ඕන් පේනවා ඇති මේක අපි කියන්නේ මේ අදටත් මේක තාම මේගොල්ලෝ මේව කරන්නේ මේ හියුමන් පවර් එකේ. කියන්නේ කවුරු හරි කරකවන්න ඕනේ. මැද්දේ අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නයි පල්ලෙහා අයියලා දෙන්නයි. ඒගොල්ලෝ තමයි මේ කරකවන්නේ. මෙතන තියෙන අනිත් මැෂින් ඔක්කොම වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් මෝටර්ස් වලින්, එන්ජින් වලින්. මේක විතරයි තාම මේ විදිහට මේ හියුමන් පවර් එකෙන් වැඩ කරන්නේ. හේතුව නම් දන්නේ නැහැ ඇයි කියලා. මේක මේ කරකවන අයියලත් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටිය ගයිස් මේ පතුරුන් සිල්ලා සම්බන්ධ මේ දෙන්න උඩට යන්නෙත් මෙහෙම නැගලා උඩ දිගේ නැගලා යන්නේ ඇතුළට මේ කරගෙන ගම ඒගොල්ලෝ පල්ලෙහාට එන්නේ පොඩි අමුතු විදිහකට. ඕගොල්ලෝ මම පෙන්නන්නම් ඉස්සරහට කොහොමද එන්නේ කියලා. ඔන්න ගයිස් ඔය රෝස් පාට ටී-ෂර්ට් එක අඳන් ඉන්න අයියා මේ පල්ලෙහාට එන්න හදන්නේ. ඔන්න බලන්න එයා එන විදිය. ඔන්න දැන් එයා එතනින් උඩට ගියා. ඔන්න බලන්න ගයිස් එන විදිය. ඔන්න ඔහම තමයි ඒගොල්ලෝ එන්නේ. ඔන්න අනිත් අයියත් එන්නේ යන්නේ ගයිස්. ඔන්න පල්ලෙහාට එනවා එයා. තේරෙනවනේ. සෑහෙන පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නිකන් කරන්න බෑ මේක. හරි ගයිස් ඒක එහෙම යන අතරේ අපි යමු බලන්න ඊළඟට මෙතන මොනවද තියෙන්නේ කියලා. බලමු අපිට ඊළඟට මොකද හම්බෙන්නේ කියලා. ඔන්න ගයිස් අපිට හම්බුණාට කලින් වගේම ගේම් බොක්ස් දෙකක්. බලමු අපි ඒකේ මොනවද තියෙන්නේ කියලා ළඟට ගිහිල්ලා. මට පේන විදිහට ගයිස් මේකේ තියෙන කෑන්ස් වගේක් තියෙනවා. ආව මේකේ තියෙන සන්ෆ්‍රස්ක් කෑන් තව ස්පින එනර්ජි ඩ්‍රින්ක් එකකුත් තියෙනවා. මේකෙත් කරන් තියෙන අර වගේම කොයින් එක දාලා ජොයිස්ටික් එකෙන් මේ ඕන තැනට ගෙනහිල්ලා අර බටන් එක ප්‍රෙස් කරාම මේ කෑන්ස් අපිට ගන්න පුළුවන්. මේකට ප්ලේ කරගෙන ආගේ ලක් එක තියෙනෝනේ ගයිස්. එහෙම වුණොත් තමයි අපිට මේ කෑන්ස් හම්බෙන්නේ. ඊළඟ එහා පැත්තේ තියෙන්නේ ටෙඩිලා ඔය හරිම කියුට් ඒගොල්ලෝ. අර කලින් හිටියේ කට්ටියට වඩා මේගොල්ලෝ ගොඩක් කියුට් කට්ටිය ඉන්නේ. හරිම ලස්සනයි. හරි ගයිස් අපි යන් ඊළඟට මොකක්ද අපිට හම්බෙන්නේ කියලා බලන්න. ඕගොල්ලෝ මේ පිටිපස්සෙන් පේන්න ඇති මෙතන තියෙන පයිප් එක. මේ ඉන්නේ ගයිස් රයිඩ් එකක් තියෙන මෙතන. ඒකට යන්න කට්ටිය තමයි. සෑහෙන දිග පොලිමක් තියෙනවා. බලමු ගිහිල්ලා මොකද්ද මේ රයිඩ් එක කියලා. ඔයගොල්ලන්ට පේන්නේ ඒක තමයි. බලමු අපි ළඟට ගිහින් මොකද්ද මේ කියලා. අයිඩියා ගන්න මේක මොකද්ද වෙන්නේ නම් කියලා බලමු. මේකත් කැරගෙනවා වගේ එකක් තමයි ගයිස්. ඔන්න පටන් ගත්තා. බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. මං හිතන්නේ ගයිස් මේක මෙහෙම කැරගෙන ගමන් උඩට තිස්සන ඇති. මොකද අර උඩ තියෙන පිස්ටන් වගේ මං හිතන්නේ එහෙම තමයි වෙන්නේ. බලමු මොකද්ද මේක වෙන්නේ කියලා. මේක පොඩක් ගයිස් මේ ටිකක් හයියෙන් යනවා වගේ දැනෙනවා. මේ තේරෙන මොකද මේගොල්ලෝ එහෙම යනකොට අර බස් එකක් ළඟ ඉඳියා වගේ හුලඟක් මට දැනෙනවා. ඕගොල්ලන්ට ඇහෙනද මේගොල්ලෝ කෑ ගහනවා. ඔන්න ගයිස් මේක දැන් ටික ටික උඩට ඉස්සෙනවා වගේ. බලමු මොකක්ද දෙන්නේ කියලා. ඔන්න ගයිස් මේක ඉස්සෙනවා. මේක අර කලින් ඒකට වඩා පොඩ්ඩක් ඇඩ්වෙන්චර් ගතිය පොඩ්ඩක් වැඩි වගේ ගයිස්. බලමු. ඔන්න ඔයාලට පේනවා දැන් සම්පූර්ණ අංශක 90ක් මේගොල්ලෝ මෙහෙම හැරෙනවා. ඔන්න
උඩට ඇහෙනේද ගයිස් කට්ටිය කෑ ගහනවා. මේක අර කලින් බලපු එකට වඩා පොඩ්ඩක් ඇඩ්වෙන්චර් ගතියින් පොඩ්ඩක් වැඩි එකක්. ගයිස් මේක දැන් ටික ටික පහත් වෙනවා වගේ දැනෙනවා. ඔව් මේක දැන් ටික ටික පහත් කරනවා මොකද? මේක පොඩ්ඩක් සෑහෙන ස්පීඩ් එක තියෙනවා. මේකේ මේ කැරගෙනකොට වටේටම හුලං එනවා. ඔන්න ගයිස් මට හිතෙන්නේ ආයි මේක ටික ටික ඉස්සනවා. ඔව් අලින් වගේම ආයි මේක අර විදිහට ඉස්සනවා ගයිස්. මේ රයිඩ් එක ගන්න ගයිස් එක්කෙනකින් 500ක් ගන්නවා. මේක හරියටම විනාඩි 3ක් වගේ වැඩ ගන්නවා ගයිස්. උඩට හැරුණාම තමයි කට්ටිය ඔක්කොම කෑ ගහන්නේ. ඔන්න කොහොම තමයි ගයිස් මේ මැෂින් එක වැඩ කරන්නේ. බලමු අපි ගිහිල්ලා ඊළඟට මොකක්ද තියෙන්නේ අපිට හම්බෙන්නේ කියලා. මේ ඉන්නේ එකට යන්න බලන් ඉන්න පොලිම. සෑහෙන ටිකක් දිග පොලිමක් තියෙනවා. බලමු අපිට ඊළඟට මොකක්ද හම්බෙන්නේ කියලා. ඔන්න ගයිස් අපිට හම්බුණා තව රයිඩ් එකක්. ඔයගොල්ලෝ පේනවා. බලමු ළඟට ගිහින් මොකක්ද මේ වෙන්නේ කියලා. ඔන්න ගයිස් අපි දැන් ළඟටම ආවා. මේ තියෙන මේක නම් එච්චර ලොකු ඇඩ්වෙන්චර් ගතියක් නෑ ගයිස්. මේක නිකන් වටේට කැරගෙන ඉන්න තමයි තියෙන්නේ වගේ. හරි ගයිස් අපි එතනින් ආවා. බලමු ඊළඟට අපිට මොකක්ද හම්බෙන්නේ කියලා. ඕනට පේනවා ගයිස් මේ ඉන්න ක්‍රවුඩ් එක. සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා ගයිස්. බලමු ඉස්සරහට අපිට මොකක්ද හම්බෙන්නේ කියලා. ඔන්න ගයිස් තව එකක් තියෙනවා අපිට පේනවා. බලමු මේක ළඟට ගිහින් මොකක්ද වෙන්නේ කියලා මේකේ. පේන විදිහ නිකන් එකත් අර වටේම කැරගෙන එකක් නිකන් බකට් දෙක වගේ තියෙනවා. හතරක් තියෙනවා. මේකේ තියෙන හැම රයිඩ් එකකටම ගයිස් එක්කෙනෙක්ගේ 500ක් වගේ ගන්නවා. ගොඩක් ඒවට. හරි ගයිස් එහෙනම් අපි මෙතනින් යමු. බලමු අපිට ඊළඟට හම්බෙන රයිඩ් එක මොකද්ද කියලා. ඔන්න ගයිස් නියම රයිඩ් එකක් හම්බුණා. ඕගොල්ලන්ට පේනවා මොකද්ද වෙන්නේ කියලා. ලස්සනයි ඒක හැබැයි ලයිට් තියෙනවා මාර විදියට. එක පැත්තට නිකන් කැරගෙන වගේ මට පේන්නේ. බලමු ළඟට ගිහින් මොකද්ද මේක වෙන්නේ කියලා. ඒක නම් ගයිස් ලස්සනයි. ගයිස් මේක යන කට්ටිය හැමෝම වගේ කෑ ගහනවා. මේක පොඩ්ඩක් ඇඩ්වෙන්චර් ගතියින් උඩරිම තියෙන එකක් වගේ පේන්නේ. ඕගොල්ලෝ පිටිපස්සෙන් පේනවා. ඔන්න බලමු අපි මෙතන ළඟට ගිහින් මොකද්ද මේ කියලා. ඒකේ ලයිට් සිස්ටම් එක නම් ගයිස් මාරම ලස්සනයි. මාර විදිහට වැඩ කරන්නේ. කලින් ගිහපු කට්ටිය දැන් ඉවර වෙලා බහැලෙනවා. අලුත් කට්ටියක් මේකට නගින්න යන්නේ.
මම මේකේ කට්ටියෙන් ඇහුවා මොකද මේකට කියන්නේ කියලා. මේකේ නම ඒගොල්ලෝ කිව්වේ මෙගාට්‍රෝන් කියලා. මේක වැඩ කරන්නේ guys එන්ජින් එකකින්. මෙතන සද්ද එන එන්ජින් එකක් වැඩ කරනවා. සද්ද එනවා. මෙතන බැනර් එකක් ගහලා තියෙනවා guys. මේගොල්ලෝ තමයි මේ කානිවල් එක කරන්නේ. මේගොල්ලෝගේ තමයි මේ ගේම් සේරම. අලුතෙන් කට්ටිය නැගලා ඉවරයි guys. මේක පටන් ගන්න යන්නේ. බලමු මේකේ මොකක්ද වෙන්නේ කියලා. මේකේ ලයිට් සිස්ටම් එක නම් guys මාර ලස්සනයි. ඈතට පේනවා මාරු විදිහට. ඔන්න guys පටන් ගත්තා. බලමු මොකක්ද වෙන්නේ කියලා. මේගොල්ලෝ මුලදීම කෑ ගහනවා guys. ඇයි දන්නේ නැහැ. ඔන්න පේනවා ඔයගොල්ලන්ට මේක වැඩ කරන විදිය. මාරම ලස්සනයි. ඒක පොඩ්ඩක් ඇඩ්වෙන්චර් ගතියින් වැඩි එකක් guys. ඕන එහෙනම් බෑග්ග්‍රවුන්ඩ් එකේ සෑහෙන කෑ ගහනවා මේගොල්ලෝ. ඊටවල සෑහෙන ස්පීඩ් එකකින් මේක කරකිනවා guys. guys මේක විනාඩි 2.5 3ක් වගේ වැඩ කරනවා. මේකේ ප්‍රයිස් එක වෙන්නේ එක්කෙනෙකුට 500යි guys. හැබැයි මේකේ මේ යන එක පාඩු නෑ වගේ. මේක දැක්කම සෑහෙන පොලිමක් තියෙනවා. මේක මෙතනින් පටන් ගත්තම ගෝල් පේස් එකේ කෙලවරට යනකම් මේකේ පොලිම ඉන්නවා. මේක guys මේකේ පටන් ගත්ත වෙලේ ඉඳන් මේ යන කට්ටිය මේකේ කෑ ගහනවා. ඔන්න ඉවරයි guys. දැන් නතර වෙනවා. සමහරු නිකන් කැරකිල්ල වගේ හැදිලා වගේ පේන්නේ මට. නිකන් ඔළුව අල්ලන් ඉන්නවා. එපා වෙලා වගේ සමහරු ඉන්නවා. මේක තමයි guys මෙතන තියෙන ඇඩ්වෙන්චර් ගතිය වැඩිම එක. මේ තියෙන්නේ guys මේකට යන්න බලන් ඉන්න කට්ටියගේ පොලිම සෑහෙන පිරිසක් ඉන්නවා. බලමු අපි ඊළඟට මොකද හම්බෙන්නේ කියලා guys. ඒත් එක මට පොඩි බඩගින්නක් වගේ එනවා. බලමු මොනවා තියෙන්නේ කියලා. මෙතන තිබ්බ guys tasty food කියලා food stall එකක්. එතෙන්ට ආව මම මොනවා හරි බලන්න. මේ තියෙන්නේ එකේ තියෙන කෑම. corn dog මේකට කියන්නේ corn dog තියෙනවා. ඉස්සෝ වඩේ තියෙනවා. ඉස්සෝ fry කරලා තියෙනවා. ඒ වගේ කෑම දැසි මෙතන ගොඩක් තියෙනවා. බලමු අපි මොකද්ද මෙතනින් ගන්න කියලා. තව බන් එකක් තියෙනවා. ඒකෙත් ඉස්සෝ දාලා වගේ තියෙන්නේ. මම ගත්තා guys corn dog එකක් කන්න. මේ තියෙන guys corn dog එක. මේකට ඒගොල්ලෝ දෙනවා මයොනයිස් දාලා සෝස් දාලා පොඩ්ඩක් ලස්සන කරලා. මෙතන තියෙන කෑම එච්චර ගණන් නෑ. රුපියල් 200 වගේ නම් 500 වෙනකන් තමයි උඩින්ම තියෙන්නේ. ඔන්න guys අපිට හම්බුණා ඉස්සෝ වඩේ. මේ තියෙන guys බෝල් ෆේස් එකේ තියෙන සිග්නේචර් ඉස්සෝ වඩේ කඩ. මේ කකුල කීයද නම් මේවෙන් ඉස්සෝ වඩේ කෑවේ නැත්නම් නිකන් ගෝල් පීස් ආවේ නෑ වගේ. guys මට හම්බුණා රස බීම් එකක්. මේක ෆැෂන් ජූස් එකක්. ඒගොල්ලෝ මේක එවෙලෙම තමයි හදලා දෙන්නේ guys. එතන ෆැෂන් ගෙඩි තියෙනවා. ඒවෙන් කපලා එවෙලෙම හදලා දෙනවා. මාර්මසයි. මාර්ම ෆ්‍රෙෂ්නස් එකක් එනවා මේක බිව්වම. ගෙදර හදන් බොනවා වගේ. අපි යමු guys ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා බලන්න. ක්‍රිස්මස් සීසන් එකේ guys මේ ගෝල් පේස් එකේ පාකින් එක හැම වෙලෙම full. ඉඩ නැහැ මොනවත් දාන්න වාහනයක් දාන්න ඉඩ නැහැ. ඔන්න guys මට හම්බුණා ලස්සන යාළුවෙක්. මෙයා හරි මුහුරුරල්. චූටි ලිලා පැංචෙක්. තාම මෙයා පොඩි. මෙයා පාඩුවේ මගේ කරට වෙලා ඉන්නවා. හරි මුහුරුතල් guys මෙයා.
මෙයාගේ මූණ ගන්න මම try කරා ඒත් බැහැ මෙයා මේ මූණ පෙන්වන්නේ නැහැ කැමරේකට. guys මෙයාට මාර ලස්සන නමක් තියෙනවා. නම තමයි මොනිකා. මේ ඉන්නේ ඒගොල්ලෝ ගෙනාපු අනිත් යාළුවෝ. නයික් ඉන්නේ. නයි 3 දෙනෙක් ඉන්නවා guys. මේ ඉන්නේ guys ඒගොල්ලෝ ගෙනාපු පිඹුරෙක්. සාමාන්‍ය පොඩි පිඹුරෙක් මෙයා. එතන ඉන්න හැමෝම වගේ ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ පිඹුරත් එක්ක ෆොටෝ ගහනවා. guys මේ අයියලා ඇවිල්ලා ඉන්නේ තඹුත්තේ ගම ඉඳන්ලු. අර සීසන් එකත් එක්ක මේගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. හරි guys අපිට හම්බ වෙනවා ඊළඟ රයිඩ් එක. බලමු මේක මොකක්ද කියලා. ඒකෙත් ලයිට් සිස්ටම් එක මාර ලස්සනයි. ඇතර පේනවා අස්සන්ට. ළඟට ගිහින් බලමු මොකක්ද කියලා. මේකෙත් ටිකට් 500යි guys. මේ සයිඩ් එකෙන් හරියට පේන්නේ නැහැ guys. මම ආවා අනිත් පැත්තට. ඔන්න අලුතෙන් කට්ටියක් නෑ දැන් පටන් ගන්න යන්නේ. බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. මේකේ ලයිට් සිස්ටම් එකත් මහා ලස්සනයි guys. මාරු විදිහට වැඩ කරන්නේ ඒක. මේකෙත් සෑහෙන දෙක බෝලිමක් හිටියා මේකට එන්න. මේගොල්ලෝ guys යන්න කලින් මේ හැම ලෝකයක්ම චෙක් කරනවා, ඩබල් චෙක් කරනවා මේක හරියට ලොක් වෙලාද කියලා බලන්න. සේෆ්ටි පැත්ත උඩරිම තියාගෙන තමයි මේගොල්ලෝ මේක කරන්නේ. ඔන්න guys මේක පටන් ගත්තා. මුලින්ම හිමීට කරගෙනවා. බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා අපි. ආයෙමත් මේකේ ලොක් එක පොඩ්ඩක් චෙක් කරනවා ඒගොල්ලෝ යන්න කලින්. මේක guys ලොකේ කකුල් දෙකත් එක්කම හිර වෙනවා. බඩයි කකුල් දෙකයි ඒ ඔක්කොම හිර වෙන්න තමයි හදලා තියෙන්නේ. කිසිම වෙලාවකත් මේක විසික් වෙන්නේ නැහැ guys. ඔන්න පටන් ගත්තා. ස්පීඩ් එක එන්න වැඩි වෙනවා guys. ඔන්න කට්ටිය කෑ ගහනවා. පටන් ගත්ත ගමන්ම ඒක නේ ඒලියන් ෂිප් එකක් වගේ guys පේන්නේ. ඒ තරම් ලස්සනයි ඒක කරගෙද්දි. ටික ටික ඉස්සෙනවා guys මේක. ඕල්ඩ් පේනවා. ඔන්න ඉස්සෙනවා. ඇන්ගල් එකට ඉස්සෙන්නේ guys. ඔන්න ඔය විදිහට තමයි guys මේක වැඩ කරන්නේ. කට්ටිය කෑ ගන්නවා. ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනවා. guys මේක ටිකක් ලොකු ඇන්ගල් එකකට ඇන්ගල් වෙනවා. ඔයාලට පේන ඇති. ඔන්න නිකන් අංශක 45කට වගේ ඇන්ගල් එකකට මේක ඇලවෙලා තමයි වැඩ කරන්නේ. කෙනෙක්ගේ පොඩ්ඩක් මොකක් හරි ලොක් එකේ ප්‍රශ්නයක් වෙලා වගේ පොඩ්ඩක් චෙක් කරලා ආයෙ හදනවා ඒක. ආයෙ පටන් ගත්තා.
ගයිස් මේක පොඩ්ඩක් වෙනස්ම ෆීල් එකක් දෙන්න ඇති නිකන් මුහුදේ ගියා වගේ බෝට්ටුවේ මුහුද දෙනකොට දෙනවා වගේ එකක් වෙනවා ඇති නිකන් ඒ වගේ තමයි මේක වැඩ කරන වේව් එකක් වගේ මේක ස්පීඩ් එක වැඩි කරා ගයිස් දැන් පොඩ්ඩක් හයියෙන් යනවා ආයි මස් ස්ලෝ කරා දැන් ආයි එක තැනක හැරෙනවා ඒවලට හැරෙලා ඉතින් මේගොල්ලෝ කෑ ගහනවා මේකේ මේ විදිහට තමයි ගයිස් මේක වැඩ කරන්නේ. හැබැයි ගයිස් මේක විනාඩි 2කට වඩා නම් කොහොමත් යනවා. මේක මට තේරෙන්නේ 4ක් වගේ වැඩ කරනවා වගේ. ඒක ලොකු ටයිම් එකක් මේක වැඩ කරනවා. ගයිස් ඕගොල්ලෝ ඇහෙනවත් මේක යන කට්ටිය කෑ ගහනවා මේ නවත්තන්න කියලා. දැන් එක තැන කරගෙනවා මේක ගයිස් හයියෙන් මම හිතන්නේ මෙගාට්‍රෝන් එකට පස්සේ තියෙන හොඳම එක මේක ගයිස් ඔන්න ගයිස් මේක පල්ලෙහාට එනවා මම හිතන්නේ ඉවරයි ටයිම් එක නවත්තන්න යන්නේ හරි ගයිස් මේගොල්ලෝ ඔහොම කරගෙන ගමන් අපි යම් බලන්න ඊළඟට මොකද තියෙන රයිඩ් එක කියලා. යමු ඉස්සරහට බලන්න මොකද්ද දැන් අපිට හම්බෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන ඊළඟ රයිඩ් එක ගයිස්. නිකන් කොළ පාට ලයිට් තියෙනවා වටේට. ඒ නිකන් මට නිකන් බූවල්ෙක් වගේ පේන්නේ. මේ තියෙන එක ගයිස් ඉන්න ළඟ තමයි අපි. බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඔන්න ගයිස් මේක දැන් ස්ටාර්ට් වුණා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා ස්පීඩ් එක ටික ටික වැඩි වෙනවා ගයිස් දැන් නම් පොඩ්ඩක් සාමාන්‍ය ස්පීඩ් එකෙන් මේක කරගෙනවා මේකෙත් අර කලින් වගේ මේ හුළඟ මට මෙහෙම දැනෙනවා මේක කැරගෙනකොට එනවා මේ හුළම් පාර මේක ගයිස් අර මැද්දෙන් ඉස්සෙනවා ගයිස් ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ ටික ටික ඉස්සෙනවා එක පැත්තක් ඉස්සෙනවා ගයිස් ඇන්ගල් එනවා ඔන්න ඔහොම තමයි මේක වැඩ කරන්නේ ඒකත් ලස්සනයි ගයිස් අර නැද්දි දිනවනික පොඩි මලක් වගේ රතු පාට මේ ඒකෙන් පොඩි අමුතු ලස්සනක් එනවා මේකේ හැමතැනම ලයිට් ගිහින් තියෙනවා නිල් පාටයි කොළ පාටයි මේක නිකන් කතුරු ඉන්චිලා නිකන් ඇන්ගල් කරලා වැඩ කරනවා වගේ එකක් තමයි මේකේ තියෙන්නේ
ඔන්න ගයිස් එහෙනම් මං මෙතන තියෙන ඔක්කොම රයිට්ස් ඔයගොල්ලන්ට පෙන්නවා. මේක තමයි මේ මෙතන තියෙන ඉවෙන්ට් එකේ තියෙන මේ අන්තිම රයිඩ් එක. මෙතන තියෙනවා ආයි ළමයින්ට සෙල්ලම් කරන එකක්. මේක ගෝල් ෆේස් එකේ මේ එහා පැත්තේ එන්ඩ් එකට වෙන්න තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මේ පොඩි කට්ටිය මේක සෙල්ලම් කරන්නේ. මේකෙත් විනාඩි 10ක් 15ක් වගේ ඒ ප්ලේ ටයිම් එකක් දෙනවා ඒගොල්ලොන්ට. ගයිස් මෙතන ඉන්නවා සැන්ටා කෙනෙක්. හැමෝම ඇවිල්ලා එයාත් එක්ක සෙල්ෆි ගන්නවා. මෙතන ආයි ගොඩක් කට්ටිය ඇවිල්ලා මෑත් එක්ක සෙල්ෆි ගන්න තමයි යන්නේ. ඔන්න ඔහොම තමයි ඒගොල්ලෝ සැන්ටාත් එක්ක ෆොටෝස් ගත්තේ. එහෙනම් ගයිස් මේ vlog එකේ අවසානටම ආවා. මෙහෙම තමයි ගෝල් ෆේස් එකේ කෙලවරේ ඉඳන් බැලුවම් පේන්නේ මං ගෝල් ෆේස් එකයි ITC රත්නදීප බිල්ඩින් එකයි මේ ස්ට්‍රීට් එක මේ විදිහට පේන්නේ. ඊළඟ vlog එකෙන් හම්බෙමු. මාව subscribe කරලා තියාගන්න, notification bell එකත් on කරලා තියාගන්න.